අයිබෝන් අපි සාමාන්‍යයෙන් හැමදාම කතා වෙන දෙයක් තමයි සමාජයක් විදිහට අපි ඉස්සරහට යන්න ඕන කියන කාරණාව. ඉතින් මේ කාරණාවේදී විශ්වවිද්‍යාල පද්ධතියට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඉතින් විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කතා කරද්දී අපිට ඊයේ දිනේදී බොහොම කනගාටුදායක සිද්ධියක් ආරංචි වුණා. ඒ තමයි සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙන ගන්න පුස්සල්ලාව ඉහළගම පදිංචි චරිත් දිල්ෂාන් කියන තරුණයා සියදිවි හානි කරගෙන තමන්ගේ ජීවිතයෙන් සමුගෙන තියෙනවා. ඉතින් මේ විදිහට ජීවිතයෙන් සමු ගැනීම නවකවදය සිද්ධියක් මුල් කරගෙන එයාගේ හිතේ ඇතිවෙච්ච කම්පනයක් හේතුවෙන් සිද්ධ වුණා කියලා මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තරුණයා තමන්ගේ ජීවිතයෙන් සමුගන්න කලින් එයා ලියුමක් ලියලා තියෙනවා. ඉතින් එයා ලියපු ලියුමේ කොටසක් අපි මේ විදිහට ඉදිරිපත් කරනවා. මම ඉගෙන ගන්න ආසයි. දියුණු වෙන්න ආසයි. දෙමාපියන්ට සලකන්න ආසයි. මට දෙමාපියන්ගෙන් කරදරයක් නැහැ. ඒත් මේ මානසික පීඩනය මට දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ තීරණය මම ගන්නවා. මේකට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. ඉතින් මේ විදිහට ලියුමක් ලියලා තියලා තමයි මේ ශිෂ්‍යයා ජීවිතයෙන් සමුගෙන තියෙන්නේ. ඉතින් මේ විශ්වවිද්‍යාලෙම ඉගෙන ගන්න තවත් ශිෂ්‍යයාවක් තමන්ගේ Facebook ගිණුමේ මේ විදිහට සටහනක් තියලා තියෙනවා. අපි ඒකෙනුත් කොටසක් මේ විදිහට ඉදිරිපත් කරනවා. මේකෙදි මේ ශිෂ්‍යයාව මේ විදිහට කියලා තියෙනවා. මම ඉගෙන ගන්න මේ කැම්පස් එකේ ඇතුළේ ඉන්න ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද වෙන්නේ කියලා. උඩ බැච් වලින් අහන්න එපා. හැම ෆැකල්ටි එකම සෙකන්ඩ් ඉයර් බැච් එකේ උනත් බහුතරයක් බෝඩින් ගියේ ඇතුළේ ඉන්න බැරි නිසා මහරෑ දැනුවත් කිරීම මීටින් අරව මේවා දාලා උන් ආතල් ගන්නවා. මේ කොල්ලට හොඳටම රැග් එක දුන්නේ මේ අවුරුදු උත්සවයට කලින් දවසේ රෑ. ඒ රැග් කරේ ෂෝටක් අඳන් කාමරයකින් කාමරයකට මාරු වුණා කියලා. අපි හැමෝම ගෙන්වලා ෆ්ලෝ එකේ හාව පැන්නුවා. ඌව වෙනම අරන් ඌට හෙන වදයක් දීලා තියෙන්නේ බාගෙට ඇඳුම් ගලව. පහුවදා අවුරුදු උත්සවයේ දවසෙත් බයිට් කළා. ඊට කලිනුත් මූට පුදුම වදයක් දුන්නේ. ඊට පහුවදා ඌ ගිහින් එන්නම් කියලා ගෙදර ගියේ. ඉතින් මේ විදිහට ගෙදර ගියපු චරිත් නැවත වතාවක් විශ්වවිද්‍යාලයට ආවේ නැහැ. ඌ කෙලින්ම ගෙදර ගිහිල්ලා ගෙදර තිබුණු කුකුල් කොටුවේ බාල්කයක එල්ලිලා තමයි මේ විදිහට ජීවිතයෙන් සමුගෙන තියෙන්නේ. ඉතින් මේ විදි පරීක්ෂණ පාත්තගෙන යනවා මේ කාරණාව මේ සියදිවි හානි කර ගැනීම ඇත්තටම සිද්ධ වුණේ මේ නවකවද හේතුව නිසාද එහෙම නැත්නම් වෙන හේතුවක් නිසාද කියන කාරණාව හරියට පැහැදිලි කරගන්න මේ විදි පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් විශේෂම කියන්න ඕන අපිත් විශ්වවිද්‍යාලයට ගියපු අය ඉතින් අපේ කාලේ මේ විදිහට විශේෂයෙන්ම අමානුෂික විදිහට මේ වගේ නවකවදයන්ට අපිට මුහුණ දෙන්න අවස්ථාව හම්බුනේ නැහැ. ඒ කාලේ විශේෂයෙන්ම මේ විදිහේ දේවල් අපිට අහන්නවත් හම්බුනේ නැහැ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන අපි මුල් කාලේ කැම්පස් එකට යන්නෙත් ආසාවෙන්. ඒක හරිම මේ මුල් අවුරුදු දෙක කියන්නේ හරිම සුන්දර කාලයක් මේ කැම්පස් එකේ. ඉතින් අපිට ඒ කාලේ විශේෂයෙන්ම මේ පළවෙනි අවුරුදු දෙක කියන්නේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කියන්නේ හරිම සුන්දර කාලයක් කැම්පස් එකේ. අපිට අපේ සීනියර්ස්ලා ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ කියන්නේ මේ සමාජයේ ඉන්න විදිය අපිට අපේ සබකෝලේ නැති කරගන්නේ කොහොමද? අපේ පෞරුෂත්වය අපි වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන කාරණා අපේ සීනියර්ස්ලා අපිට කියලා දීපු එක තමයි ඒ කාලේ සිද්ධ වුණේ. එතකොට ගොඩක් වෙලාවට කට්ටිය ඉස්සරහා ගීතයක් ගායනා කරන්න, කතාවක් කරන්න, මොකක් හරි විහිළු දෙයක් ඉදිරිපත් කරන්න, කට්ටිය එකතු වෙලා නාට්‍යයක් කරන්න. ඉතින් ඔය වගේ බොහොම සුන්දර දේවල් ටිකක් තමයි ඒ කාලේ විශේෂයෙන්ම අපිට විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපිට මුණ ගැහුණු දේවල්. නමුත් කියන්න කනගාටුයි මේ අපිට අහන්න දකින්න ලැබෙන දේවලුත් එක්ක සාමාන්‍යයෙන් අවුරුදු 18ක 20ක තරුණයෙක්ට තරුණියක්ට දරා ගන්න බැරි මට්ටමේ ශාරීරික මානසික පීඩාවන් ගෙන දෙන දේවල් අපිට දිනපතාම අහන්න ලැබෙනවා. ඉතින් මේ කාරණාව බොහොම බරපතල කාරණාවක්, බොහොම කනගාටුදායක කාරණාවක්. ඉතින් මේ මානසික ශාරීරික වදයන් දෙන එක අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් අතුගා දාන්න ඕන කියලා තමයි අපේ විශ්වාසය තියෙන්නේ. ඉතින් සමහරුන්ගේ තියෙන මානසික ශාරීරික අවශ්‍යතා ඉටු කරගන්න මේ විදිහට මල් කැකුළු වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාවිච්චි කිරීම අපිට කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ. ඉතින් දෙමව්පියන් අවුරුදු 13ක් තිස්සේ මේ ශිෂ්‍යයන්ට මේ ශිෂ්‍යාවන්ට උගන්වලා තමන්ගේ රැකවරණයෙන් මිදිලා විශ්වවිද්‍යාල හොස්ටල් එකට ඇරලවන්නේ බලාපොරොත්තු 1000ක් හිතේ තියාගෙන. ඉතින් මේ දෙමව්පියන් මල් කැකුළු වගේ බලාගත්ත මේ දරුවන්ට මේ වගේ දේවල් සිද්ධ වෙයි කියලා හීනකින්වත් හිතන්න නැතුව ඇති. නමුත් මේ දේ සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ඒ වගේම තමයි මේක මේ සිද්ධ වෙච්ච පළවෙනි අවස්ථාව නෙමෙයි. මීට කලිනුත් මේ විදියට නවකවද සිද්ධි සම්බන්ධයෙන් සියදිවි හානි කර ගැනීම අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාල පද්ධතිය ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ දේවත් පාඩමක් කරගෙන නැවත මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න මේ අමානුෂික නවක වදය කියන එක
විශ්වවිද්‍යාලයෙන් අතුගහලා දාන්න අපි පෙරට ආයුතුයි. ඉතින් මේ වගේ දේවල් දැක්කොත් එහෙම මේවට විරුද්ධ වෙන්න අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉන්න ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනිවාර්යයෙන්ම කොන්දක් තියෙන්න ඕන. මේ දේවල් වලට අනිවාර්යයෙන්ම විරුද්ධ විය යුතුයි. ඉතින් තවදුරටත් මේ දේවල් මේ විදිහටම සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ සිසුන්ට ශාරීරිකව මානසිකව දරා ගන්න බැරි විදිහට මේ විදිහට අමානුෂික නාවක වදය කියන කාරණාව තවදුරටත් මේ විදිහට සිද්ධ වෙනවා නම් මේ දේවල් නතර කරන්න නීති හරියට සම්පාදනය විය යුතුයි කියන මතයේ මේ වෙනකොටත් සමාජයේ ගොඩක් දෙනා ඉන්නවා. ඉතින් බොහොම අවාසනාවන්ත සිද්ධියක්, බොහොම කනගාටුදායක ආරංචියක්. ඉතින් මේ වගේ දේවල් නැවත මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදු නොවේවායි කියන ප්‍රාර්ථනයත් එක්ක අදට අපි සමගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.